මම අද උදේ වැඩට යන ගම ලොකු වාහන තදබදයක් අතරේ පුංචි දර්ශනයක් මගේ ඇසට අසු වුණා. මෝටර් සයිකලයක්. ඉස්සරහ තාත්තා, පිටිපස්සේ අම්මා. දෙන්න අතර පුංචි බබෙක්. කොළු ගැටේද්ද කෙලි පැටික්කේද කියලා නම් අඳුර ගන්න බැරි වුණා. මුලින්ම හිතුවේ මේක සාමාන්‍ය පවුලක් කියලා. ඒත් ඊළඟ තප්පරේ මම දැක්කා එතන තිබුණ ලස්සනම දේ. මේ පුංචි බබාටත් හෙල්මට් එකක් දාලා තිබුණා. ඒ මොහොතේ මගේ මතකයට ආවේ සත්තු ලෝකේ. කිරලයි කිරලි. ඒ දෙන්නම තමන්ගේ බිත්තර රකින්න එකට මහන්සි වෙනවා. දරුවා රැක ගන්න එක අම්මගේ විතරක්වත් තාත්තගේ විතරක්වත් වගකීමක් නෙවෙයි. ඒක දෙන්නම එකට කරන ආදරේ වගකීමක්. මේ පුංචි හෙල්මට් එක මට ඒ කතාවම කියලා දුන්නා. නමුත් වෛද්‍යවරයෙක් විදිහට මම මේ කතාවේ අනිත් පැත්තත් දැකලා තියෙනවා. රියානතුරු වලින් පස්සේ ICU එකේ ජීවිතයක සටන් කරන පුංචි බබාලා. දරුණු හිසේ තුවාල නිසා ජීවිත කාලෙම ආබාධිත වෙන පුංචි දරුවෝ. ඒ වගේම අපි එදා හෙල්මට් එකක් දැම්මා නම් කියලා අඬන අම්මලයි තාත්තලයි. ඒ දර්ශන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි නිතරම දකින දෙයක් තියෙනවා. අම්මටත් හෙල්මට්, තාත්තටත් හෙල්මට්. ඒ දෙන්නගේ ජීවිතේ වටිනාම කෙනා පුංචි දරුවා. හෙල්මට් එකක් නැතුව. අනතුරක් වෙන්න කියලා අපි කවුරුත් ගෙදරින් පිටත් වෙන්නේ නැහැ. ඒ වගේම අනතුරක් වෙන වෙලාවත් අපි කවුරුත්ම දන්නෙත් නැහැ. ඒත් අනතුරක් වුණොත් වැඩිපුරම අනතුරට ලක් වෙන්නේ ආරක්ෂාව අඩුම මෙන්න මේ පුංචි ජීවිතේ. ආදරේ කියන්නේ පරිස්සමෙන් යන්න කියලා වචනයෙන් කියන එක විතරක් නෙවෙයි. ආදරේ කියන්නේ මේ පුංචි හිසත් ආරක්ෂා කරන්න හෙල්මට් එක දානවා වගේ දෙයක්. අද උදේ මට හම්බුනේ ඒ අම්මටයි තාත්තටයි බොහෝම ස්තුතියි. ඔයාලා නොදැනුවත්වම අපි හැමෝටම තවත් එක් දෙයක් මතක් කළා. හොඳම දෙමව්පිය ආදරය කියන්නේ දරුවාට ආරක්ෂාව ලබා දෙන එක කියලා. අද මේක අහන හැම අම්මෙක්ටම තාත්තෙක්ටම මගෙන් පුංචි ඉල්ලීමක්. ඔබ හෙල්මට් එක දානවා නම් ඔබේ දරුවාටත් හෙල්මට් එකක් දාන්න. එක පුංචි තීරණයක්. එක පුංචි හෙල්මට් එකක්. සම්පූර්ණ ජීවිතයක් බේරගන්න පුළුවන්. මේ පණිවිඩය වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඔබ ෂෙයා කරන එක නිසා තවත් පුංචි ජීවිතයක් ආරක්ෂා වෙන්නත් පුළුවන්.